අයිබෝවන් කොහොමද යාළුවනේ? අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ තවත් කුතුහලයේ පිරුණු 2026 ආව අලුත්ම Tamil movie එකක්. මේ වෙද්දි මේ movie එකට 10න් 8.4ක් වගේ ඉහළම IMDb අගයක් ලැබිලා තියෙනවා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් ගෞරි කියලා එක තරුණියක් ඉන්නවා. ඉතින් එයා එයාගේ සැමියා එක්ක කඳුකර ප්‍රදේශයක තියෙන එක බංගලාවකට එනවා. ගෞරි එයාගේ සැමියාව මේ බංගලාවට එක්කන් එන්නේ එයාගේ ජීවිතය සැඟවුණු ලොකු රහසක් එලි කරන්න. හැබැයි එයා හිතුවා වගේ හැමදේම සිද්ධ වෙන්නේ නෑ. ඉතින් මෙතනින් එහාට සිද්ධ වෙන්නේ මොකද්ද? ගෞරිගේ සැමියා මිය යන්නේ කොහමද? ගෞරිට මේ හැම දෙයකටම වග කියන්න වෙයිද? ඉතින් මේ තමයි 2026 ආව ඕ බටර්ෆ්ලයි කියන මූවි එක. ඉතින් මූවි එක බලන්න කලින් ආදරයෙන් මතක් කරන්න ඕන ගොඩ දෙනෙක් අපේ මූවිස් බලන්නේ channel එක subscribe නොකර. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒක තමයි අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේ. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ එක තරුණියක්. මෙයාගේ නම තමයි ගෞරි. ඉතින් ගෞරි ඉන්නේ මොකක් හරි කම්පැනියකින්. එයාට මොකක් හරි දෙයක් වද දෙනවා. ඔය අතරේ තමයි ගෞරිගේ ගෙදර වැඩ කරන ගැහණු කෙනා එන්නේ. ඉතින් ගෞරි එයාට එන්න දොරේ ලොක් එක අරිනවා. ඊට පස්සේ එයාට කියනවා මං කිව්වහම ඇතුළට එන්න කියලා. ඉතින් ගෞරි එයාගේ කාමරේ ඇතුළට ගිහින් අර ගැහණු කෙනාට කියනවා දැන් ඇතුළට එන්න කියලා. ඉතින් මේ ගැහණු කෙනා ගෙදර වැඩ ටික කරනවා. ඔය අතරේ තමයි එයා ඇවිත් ගෞරිට කතා කරන්නේ. එයා ගෞරිට කියනවා මඩම් මං ග්‍රයින්ඩර් එකෙන් පිටි අඹරන ගමන් ඉන්නේ. මගේ අතේ පිටි ගෑවිලා තියෙනවා. පුළුවන් නම් ගෑස් ලිප ඕෆ් කරනවද කියලා. ඉතින් මේ වෙලාවේ ගෞරිට දෙයක් මතක් වෙනවා. එයා කුස්සියට යනවා ගෑස් එක ඕෆ් කරන්න. හැබැයි එයා පාපිස නිසා ලිස්සලා ගිහින් මේ සුර තිබ පිහියක් විසික් වෙලා යනවා. හැබැයි ඒක වදින්නේ වැඩකාර ගැහණු කෙනාගේ බෙල්ලේ. ඉතින් ඒක මතක් වුණාට පස්සේ ගෞරි එයාට කියනවා ඔයාම අද්දක හොදලා ගිහින් ගෑස් එක ඕෆ් කරන්න කියලා. එතනින් පස්සේ ගෞරිට පොඩි ළමයි ටිකක් කෑ ගහලා කියනවා උඩට ආව බෝලේ ආයෙ දාන්න කියලා. මේ වෙලාවේ ගෞරිට මතක් වෙනවා එයා මේ බෝලේ විසික් කරද්දී පොඩි ළමෙක් එක අල්ලන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ එයාගේ පිටිපස්සෙන් ආව වාහනයකට එයා හැප්පෙනවා. මේකෙන් බය වුණ ගෞරි කරන්නේ ඒ බෝලේ අරගෙන ගිහින් එයා ගෙදර ඉස්සරහ දොර ඇරලා එතනින් එළියට විසික් කරන එක. ඊට පස්සේ අර ළමයි බෝලේ අරන් යන දිහා බලාගෙන ඉන්නවා. ගෞරිට තියෙන කම්පනයක්. එයාට බය එයා නිසා කාට හරි අනතුරක් වෙයි කියලා. ඉතින් මේකට ලොකු හේතුවක් එයාගේ ජීවිතේ තියෙනවා. ඔය අතරේ තමයි රංජනී ගෞරිගේ ගෙදරට එන්නේ. මේ රංජනී කියන්නේ ගෞරිගේ අක්කා. හැබැයි රංජනීගේ හොඳම යාළුවත් අනතුරක් නිසා මිය ගිහින් තියෙනවා. ඒ නිසාම රංජනී ගේ ජීවිතෙන් ඈත් වෙලා ඉන්නේ. ඒ නිසයි එයා මේ වගේ ඇඳගෙන ඉන්නේ. කොහොම වුණත් රංජනී ගෞරිට කියනවා මට වඩා සිද්ධ වෙන දේ ආරංචි වුණා. ඔය දෙන්නා කුරින්ජි වලට ගියාට පස්සේ අර්ජුන් හදිසි අනතුරකින් මැරුණා. එදා ඉඳන් ඔයා කායිකවත් කතා කරලා නැහැ. ඇත්තට මෙහෙදි මොකද සිද්ධ වුනේ කියලා. මේ වෙලාවේ ගෞරි අහනවා ඔයාට මේ දේවල් කිව්වේ අපේ අම්මද? ඒත් මට දැන් ඒ ගැන කතා කරන්න ඕන නෑ. ඔයා මෙහෙන් යන්න කියලා. කොහොමයි ඔය වෙලාවේ තමයි ගෞරිට පොලිස් සයිරන් හඬක් ඇහෙන්නේ. ඒකෙන් එයා ගොඩක් බය වෙනවා. එතනින් පස්සේ එයා රංජනීට ඒ කතාව කියන්න පටන් ගන්නවා. ඉතින් ගෞරි කියන්නේ අලුත විවාහ වුණ කෙනෙක්. එයාගේ සැමියා තමයි අර්ජුන්. ඉතින් විවාහයේ මාස 4කට පස්සේ ගෞරි අර්ජුන්ව ලස්සන ගමකට එක්කන් එනවා. ඒ ගමේ නම තමයි කුරින්ජි. ගෞරිලාට මේ ගමේක නිවාඩු නිකේතනයක් තියෙනවා. කොහොමරි ගෞරි අර්ජුන මෙහාට එක්කන් එන්නේ මොකක් හරි ලොකු රහසක් ගැන කියන්න හිතාගෙන. ඒක එයාට අර්ජුන් එක කෙලින්ම කතා කරන්න බැරි දෙයක්. ඔන්න ඉතින් මේ දෙන්නා ඒ ලස්සන ගෙදරට එනවා. මේ ගෙදර බලාගන්නේ සගායම් කියන කෙනා. ඉතින් ගෞරි ආවහම සගායම් එයාව සතුටෙන් පිළිගන්නවා. ඒ වගේම එයා අර්ජුන්වත් පිළිගන්නවා. ඉතින් ගෞරි සගායම්ගෙන් අහනවා ඔයාගේ ළමයි හොඳින් ඉන්නවද කියලා. ඒකට සගායම් කියන්නේ ඔව් එයාලා සතුටින් ඉන්නවා කියලා. ඉතින් අර්ජුන් සගායම්ගෙන් අහනවා ඔයාගේ ළමයින්ගේ වයස කීයද කියලා.
ඒකට සගායම් කියනවා එයාලා ජීවත් වෙන්නේ සති 2ක් විතර. එයාලා ඇවිදිනව නෙවෙයි පියාඹනවා කියලා. ඉතින් අර්ජුන්ට හිතාගන්න බෑ සගායම් කියන්නේ කවුරු ගැනද කියලා. ඒ වෙලාවේ තමයි එයා කියන්නේ මට මනුස්ස දරුවෝ නෑ. මං කියන්නේ සමනල්ලු ගැන. මං ඒ අයව ඇති කරනවා. එයාලා ඉන්නේ බෝතල් වල කියලා. ඉතින් ඔය අතරේ ගෞරි කාමරයට එනවා. අර්ජුන් ඇවිත් එයාට කියනවා කොහොමරි මාස 4කට පස්සේ අපි එනම් හනිමූන් එකට ආවා කියලා. ඒත් ගෞරිගේ මූණ නම් එච්චර සතුටක් නෑ. මේ වෙලාවේ තමයි අර්ජුන් දකින්නේ මෙයාට ෆෝන් සිග්නල් නෑ කියලා. එයා ඒ ගැන ගෞරිගෙන් ඇහුවාම ගෞරි කියනවා එළිය බර්ඩ් හවුස් එක ළඟට සිග්නල් තියෙනවා. එතෙන්ට යන්න කියලා. ඉතින් අර්ජුන් කියනවා මට ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒ නිසා ඒ ගැන බලන්න ඕනි කියලා. ඊට පස්සේ අර්ජුන් එතනින් ගියාම ගෞරි බාත්රූම් එකට එනවා. ඇවිත් අර්ජුන්ට එයාගේ හිතේ තියෙන දේ ගැන කියන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඒ තමයි ගෞරි ඒ කැම්පස් එකේම කොල්ලෙක්ට ආදරය කරලා තියෙනවා. ඒ වගේම එයාලා එකට ඉඳලා තියෙනවා. මේක තමයි ගෞරිට අර්ජුන්ට කියන්න ඕන වෙලා තියෙන දේ. ඒක එයාට කියලා එයාලගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න තමයි ගෞරිට ඕන. ඒත් එයාට ඒක කියන්න ධෛර්යයක් නැහැ. ඔය අතරේ තමයි අර්ජුන් ගෞරිට කතා කරන්නේ. එයා කියනවා මගේ ඉන්ටර්විව් එක අද පහර තියෙනවා කිව්වා. අද නම් මට ගොඩක් සතුටුයි. මේක හරි ගියොත් මට ආපහු රස්සාව ලැබෙයි කියලා. ඒ වෙලාවේ ගෞරි වැඩි ගණන් ගන්න නැතුව කියනවා ඒක මැසේජ් එකක් විතරයිනේ. වැඩි කලබල වෙන්න එපා කියලා. ඉතින් මේකට අර්ජුන්ට ටිකක් කේන්ති යනවා. එයා ගෞරිට කියනවා ඔයයි හැම වෙලාවෙම හැම දෙයක් ගැනම නෙගටිව් විදියට කතා කරන්නේ. මම මොනවා කිව්වත් ඔයා එකට මොකක් හරි දෙයක් කියනවා කියලා. මේ වෙලාවේ අර්ජුන් ගැහුව පාරකට කබඩ් එක උඩ තිබ්බ ගෝල්ෆ් බෝලයක් බිමට වැටෙනවා. අර්ජුන් ඒක ඇහිඳ ගන්නවා. එතනින් පස්සේ මේ දෙන කෑම කන්න එනවා. සගායම් එයාලට කෑම උයලා තියෙනවා. හැබැයි ගෞරි වගේම අර්ජුන් දැන් ඉන්නේ තරහ වෙලා. එයාලා කතා බහක් නැතුව කෑම කනවා. අර්ජුන් ඉන්නේ එයාගේ රස්සාව නැතිව නිසා ලොකු පීඩනයකින්. එයාට ඕන එයාගේ රස්සාව කොහොම හරි ආයෙත් ලබා ගන්න. ඉතින් කෑම කෑවට පස්සේ අර්ජුන් සගායම්ගේ සමනල් එකතුව බලන්න යනවා. සගායම් එයාට ගොඩක් දේවල් කියලා දෙනවා. ඔය අතරේ තමයි අපිට පෙන්වන්නේ කෙනෙක් බයික් එකකින් එනවා. හැබැයි එයාගේ මුහුණ තාම අපිට පෙන්වන්නේ නැහැ. ඉතින් ගෞරි පැලයක් හිටවනවා. ඒක දැක්ක අර්ජුන්ට ගෞරි ගැන තිබ්බ තරහ නැති වෙලා යනවා. ඊට පස්සේ මේ දෙන්නා ආපහු එයාලගේ කාමරයට එනවා. අර්ජුන් ගෞරිට මේ වෙලාවේ ලං වෙන්න හදනවා. එයා ගෞරිව කිස් කරන්න හදනවා. ඒත් ගෞරි ඒකට ඉඩ දෙන්නේ නැහැ. එයා අර්ජුන්ව තල්ලු කරලා දානවා. මේ වෙලාවේ අර්ජුන් කියනවා මගේ රස්සාව නැති වුණාට පස්සේ මං හැමදේම අවුල් කරගන්නවා. මං හැම වෙලාවෙම කලබල වෙනව නේද කියලා. ඒ කියන්නේ මේ දෙන විවාහ වෙලා හිටියත් තාම එකිනෙකා ලං වෙලා නැහැ. කොහොම වුණත් ගෞරිගේ හිතේ තියෙන්නේ එයා මෙහාට ආව කාරණේ අර්ජුන්ට කියන්න. ඒත් ඒකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා ගෞරි හිතනවා ඒ දේ ලියුමකින් කියලා අර්ජුන්ට දෙන්න. ඊට පස්සේ එයා මේ ගෙදර ඇතුලේ පොතක් තියනවද කියලා හොයනවා. ඒ වෙලාවේ සගායම් ගෞරිට කියනවා ඔයා ගිය පාර ආව වෙලාවේ දාලා ගිහපු පොතක් තියෙනවා කියලා. ඊට පස්සේ එයා ඒක ගෞරිට ගෙනත් දෙනවා. ඉතින් මේ පොත දැක්කහම ගෞරිට මතක් වෙන්නේ එයාගේ කැම්පස් කාලේ. ඉතින් මේ පොත දීලා තියෙන්නේ එයාගේ හිටපු පෙම්වතා විසින්. එයා ගැනම තමයි ගෞරිට එයාගේ සැමියාට කියන්න ඕන වෙලා තියෙන්නේ. කොහොම වුණත් ගෞරි මේ පොතේ අන්තිම පිටුවේ ලියන්න පටන් ගන්නවා. එයා ලියනවා අපි අපේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න ඕන. ඊට කලින් ඔයා මේ දේ දැනගන්න ඕන කියලා. ඊට පස්සේ එයා මේ ලියුම ලියන්න පටන් ගන්නවා. මේ අතරේ අර්ජුන් එළියේ ඉඳන් තරහින් ගේ ඇතුළට එනවා. මොකද එයාගේ රස්සාව ගැන තාම හරි තීරණයක් එයාට ලැබිලා නැහැ. ඉතින් ඒ ගැන කල්පනා කර කර ඉඳලා අර්ජුන් සිගරට් බොන්න හදනවා. හැබැයි එයාගේ සිගරට් ඉවර වෙලා. මේ නිසා එයා කාර් එක අතරගෙන කඩයක් හොයාගෙන යනවා. ගෞරි අර්ජුන්ට අර පොත දෙන්න එද්දී අර්ජුන් ගිහින් ඉවරයි. ඉතින් ගෞරි එයා එනකම් බලාගෙන ඉන්නවා. ඔය අතරේ තමයි ගෞරි නොසිතූ දෙයක් සිදු වෙන්නේ. ඒ තමයි අර්ජුන් එන්නේ තනියම නෙවෙයි තවත් කෙනෙක් එක්ක. හැබැයි ගෞරි මේ කෙනාව දන්නවා. එයා තමයි ගෞරිගේ හිටපු පෙම්වතා. හැබැයි එයා ගෞරිව රවටලා ඒ සම්බන්ධය අතරමඟ නවත්තලා තියෙනවා. ඒ නිසා ගෞරිට එයාව දැක්කහම තරහ යනවා. ඉතින් මේ වෙලාවේ අර්ජුන් මේ කෙනාව ගෞරිට අඳුන්වලා දෙනවා. එයාගේ නම සූර්යා. ඉතින් සූර්යත් ගෞරිව අඳුරන්නේ නැති ගානට හැසිරෙනවා.
බලන් ගියාම අර්ජුන් වගේම සූර්යා එකම කැම්පස් එකේ එකම බැච් එකේ. ගෞරි ඒ කැම්පස් එකේම ජූනියර් බැච් එකේ කෙනෙක්. හැබැයි මේ දෙනගේ සම්බන්ධය ගැන අර්ජුන් දන්නේ නෑ. ඉතින් අර්ජුන් ගෞරිට කියනවා සූර්යාගේ බයික් එක මඟදි කැඩිලා. ඒක හදනකම් මං එයාව මෙහාට එක්කන් ආවා. අද හවස් වෙද්දී ඒක හදයි කියලා. මේ වෙලාවේ ගෞරි මෙතනින් යනවා. එයා බාත්රූම් එකට ගිහින් අඬන්න පටන් ගන්නවා. එයා අමතක කරන්න හිටපු කෙනා ආපහු එයාගේ ඉස්සරහා ඉන්නවා. කොහමද මේ අතරේ සූර්යා දකිනවා එයා ගෞරිට දුන්න පොත මේසේ උඩ තියෙනවා. එයා ඒක අතට අරගෙන බලනවා. ඒත් එක්කම එතෙන්ට ගෞරි එනවා. එයා ඒ පොත සූර්යාගෙන් ඉල්ලගෙන එයාගේ කාමරයට යනවා. මේ අතරේ අර්ජුන් සූර්යාටත් එක්කම තේ එකක් හදාගෙන එනවා. ඉතින් සූර්යා අර්ජුන්ගෙන් අහනවා ඔය දෙනා සෙට් උනේ කොහමද කැම්පස් කාලේ ඉඳන්මද කියලා. ඒකට අර්ජුන් කියනවා නෑ අපි දෙන්න හම්බුනේ ප්‍රොපෝසල් එකකින්. දෙක දවසෙම එයා මට කැමති වුණා කියලා. ඉතින් ප්‍රොපෝසල් එකක් කිව්වහම සූර්යා ටිකක් උපහාසයට වගේ hina වෙනවා. ඉතින් අර්ජුන් දැනගන්නවා සූර්යා අලුතෙන් පටන් ගන්න බිස්නස් වලට සල්ලි දෙන කම්පැනි එකක් කරගෙන යනවා කියලා. හැබැයි අර්ජුන්ට පුදුමයි සූර්යා ළඟ එච්චර සල්ලි තියෙනවද කියලා. කොහොමුණත් ඔය අතරේ තමයි සූර්යාට දැනගන්න ලැබෙන්නේ එයාගේ බයික් එක අද හදලා ඉවර කරන්න බෑ කියලා. මිනිසා අර්ජුන් එයාට මෙහෙ නවතින්න කියනවා. ඉතින් ගෞරි මේක දැනගත්තාම අර්ජුන්ට කියනවා එයාව මෙහෙ තියාගන්න බෑ කියලා. ඒත් අර්ජුන් ඒකට මොකුත් කියන්නේ නෑ. මේ අතරේ සූර්යා සගායම් එක කතා කර ඉන්නවා. සගායම් කියනවා මිනිස්සු මෙහාට එන්නේ හේතු දෙකකට විතරයි. එකක් මෂ්රූම් අනිත් එක සෝඩා පුටි හච්චි කියලා. මේ මෂ්රූම් කියන්නේ මොකක් හරි මත් වෙන දෙයක්. ඉතින් අර්ජුන් සගායම්ගෙන් අහනවා සෝඩා පුඩි කියන්නේ කවුද කියලා. ඒකට සගායම් කියනවා එයා ශාස්ත්‍ර කියන ගැහෙණු කෙනෙක්. ගමේ අය හිතන්නේ එයා කියන දේවල් ඇත්ත වෙනවා කියලා. හැබැයි මං නම් එයා ළඟට ගිහින්නේ නැහැ කියලා. ඉතින් සූරි අහනවා ඇයි කියලා. ඒ වෙලාවේ සගායම් කියනවා මට අනාගතේ නම් පේන්නේ නැහැ. හැබැයි මට මරණයේ සුවඳ දැනෙනවා කියලා. එයා කියනවා එක දවසක් මායි මල්ලි මගේ අම්මා බස් එකකට දාන්න ගියා. අම්මා ආච්චි බලන්න යන්න ගියේ. එදා තමයි මට මරණයේ සුවඳ මුලින්ම ආවේ. ඒක වචන වලට කියන්න බැරි එකක්. කොහොම නමුත් අම්මා ආයි ගෙදර ආවේ නැහැ කියලා. මේ අතර අපිට පෙන්වන්නේ ගෞරි සහ අර්ජුන් වාද කරනවා. ගෞරි කියන්නේ සූරිට මෙහෙන් යන්න කියන්න කියලා. ඒත් අර්ජුන් කියනවා එයාට අහම්බෙන් යාළුවෙක් හම්බ වුණාම ටිකක් කතා කරලා සතුටින් ඉන්න දෙන්න කියලා. ඒ වෙලාවේ ගෞරි කියන්නේ අපි දෙන්න මෙහාට ආවේ නිදහසේ කතා කරන්න. දැන් පිට කෙනෙක් ඉද්දි ඒක කරන්න බෑ කියලා. මේ වෙලාවේ අර්ජුන් අර පොතත් පෙරලන ගමන් ගෞරිට කියනවා ඔයාට කියන්න තියෙන දෙයක් කියන්න කියලා. ඔය වෙලාවේ තමයි ගෞරි දකින්නේ ඒ පොතේ එයා ලියපු ලියුම නැහැ කියලා. ඒ කියන්නේ ඉස්සෙල්ලා සූරි පොත ගත්ත වෙලාවේ එයා ඒ කොලේ කඩාගෙන තියෙනවා. ඉතින් ගෞරි මේ කාමරෙන් එළියට යන්නේ යද්දී සූරි ගේ ඇතුළට එනවා. එයාගේ අතේ ඒ ලියුමක් තියෙනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ මේ අය මත්පැන් පානය කරනවා. මේ වෙලාවේ අර්ජුන් එයාගේ රස්සාව නැති වුණ විදිය සූරිට කියනවා. එයා වැඩ කරපු කම්පැනි එකේ බිලින් ඩිපාර්ට්මන්ට් එකේ ගොඩක් ප්‍රශ්න තිබිලා තියෙනවා. කොහොමද දවසක් අර්ජුන් මේ ගැන එක ක්ලයන්ට් කෙනෙක් අතින් කියලා තියෙනවා. ඔය නිසා කම්පැනි එකට ලැබෙන තිබ්බ බිස්නස් එකක් නැති වෙලා තියෙනවා. ඒකෙන් තමයි අර්ජුන්ගේ රස්සාවක් නැති වෙලා තියෙන්නේ. කොහොම නමුත් අර්ජුන් ඉන්නේ ලොකු හිතේ වේදනාවකින්. මෙතනින් පස්සේ අර්ජුන් සිගරට් එකක් බොන්න එළියට යනවා. ඒ වෙලාවේ තමයි සෝරි ගෞරිට ලං වෙන්නේ. ඒ අර ලියුමේ තියෙන දේ කියවලා ගෞරිගෙන් අහනවා ඔයාට මේ ගැන අර්ජුන්ට කියන්න ඕනෙමද? ඔයා කොහමද එයාට කැමති වුණේ කියලා. මේ වෙලාවේ ගෞරි සූරිගෙන් ඒ ලියුම ඉල්ලනවා. ඒත් සූරි ඒක දෙන්නේ නැහැ. ඉතින් එදා රෑ වෙද්දී සගායම් මෙහින් යනවා. ඊට පස්සේ අර්ජුන් සූර්යාව පෙන්නලා ගෞරිට කියනවා මෙයා නම් එයාගේ බයික් එකෙන් හැමතැනම ඇවිදලා හරිම ජොලියේ ඉන්නවා. මාත් මෙයා වගේ කාර් එකෙන් ට්‍රැවල් කරන්නද කියලා. ඒකට සූරි කියනවා කාර් එකෙන් එහෙම ඇවිදිනට වඩා හොඳයි ගෙදර ඉඳන් ටීවී බලන එක. බයික් එකකින් ඇවිදලා ගන්න පුළුවන් අත්දැකීම කාර් වලින් ගන්න බෑ කියලා. ඉතින් මේ වෙලාවේ සූරි කියනවා බයික් පදින අය බයික් එකට තමන්ගේ පෙම්වතට වඩා හොඳට සලකනවා කියලා.
ඉතින් ඒකට ගෞරි කියනවා පිරිමි කොහොමත් එහෙම තමයි. ඔයාලට බයික් එකකුයි ගැහැණු ළමයෙකුයි අතරේ වෙනසක් නැහැ. ඔයාලා හිතාගෙන ඉන්නේ පෙම්වතියත් හරියට බයික් එක වගේ ස්ටාර්ට් කරාම කියන තැන් වලට යන්න ඕන. බයික් එක නතර කරලා ස්ටෑන්ඩ් එක ගැහුවාම නතර වෙන්න ඕන කියලා. ඒ වගේම ඔයාට විතරක් අයිති වෙන්න ඕන කියලා. ඉතින් මේ කතාව අහගෙන හිටිය අර්ජුන් සූරිගෙන් අහනවා ඒ කියන්නේ ඔයාගේ බයික් එක වෙන කාටවත් දෙන්නේ නැද්ද කියලා. ඒකට සූරි නෑ කියලා කියනවා. මේ වෙලාවේදී අර්ජුන් හිනාවෙවි එක කතාවක් කියනවා. ඒ තමයි සූරිට කැම්පස් යන කාලේ කාව්‍ය කියලා පෙම්වතියක් ඉඳලා තියෙනවා. ඉතින් මේ දෙන පන්තිය ඇතුළෙම ලිංගික ක්‍රියාවක් කරමින් ඉද්දී ගුරුවරයෙකුට අහු වෙලා තියෙනවා. ඒ නිසාම ඒ දෙන්නව කැම්පස් එකෙන් අයින් කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවට අපිට තේරෙනවා ගෞරි තරහින් මේ කතාව අහගෙන ඉන්නවා. මොකද ඇත්තටම සූරි ගෞරිට කියලා තිබුණේ එයා තමයි සූරිගේ පළවෙනි පෙම්වතිය කියලා. හැබැයි දැන් ගෞරි දැනගත්තා එයා එක්ක යාළු වෙන්න කලින් සූරිට කාව්‍ය කියලා කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා කියලා. ඊට පස්සේ ගෞරි ආපහු බාත්රූම් එකට යනවා. ගිහින් සූරි දීපු පොත පෙරලලා ඒක ලියලා තියෙන දේ දිහා තරහින් බලාගෙන ඉන්නවා. ඉතින් ඒක ලියලා තියෙන්නේ අද දවසට ගොඩක් ස්තුතියි කියලා. ඉතින් ඒක කියපු ගෞරි මේ පොත කමෙන්ට් එක අස්සට විසික් කරලා දානවා. ඒ වෙලාවේ තමයි අර්ජුන් ගෞරිට කතා කරන්නේ. ඒ නිසා ගෞරි ඒ පොත එළියට අරගෙන ඇවිත් අර්ජුන්ට දීලා කියනවා මේක වතුරට වැටුණා කියලා. ඉතින් අර්ජුන් ඒ පොත වෙලන්නේ කියලා හිතාගෙන අවන් එකට දානවා. හැබැයි ඒ පොත ඒක ඇතුළෙම ගිනි ගන්න පටන් ගන්නවා. ඉතින් අර්ජුන් තෙතරදි කැල්ලක් අරගෙන එන්න එයාගේ කාමරයට යනවා. මේ අතරේ සූරි එතෙන්ට ඇවිත් ඒ පොත එළියට ගන්නවා. ඉතින් ගෞරිත් ඔතෙන්ට එනවා. එයා දකිනවා අර පොත ගිනි ගන්නවා. ඔය වෙලාවේ සූරි ගෞරිගෙන් ගත්ත ලියුමත් අර ගින්නටම දානවා. එයා ඒක පුච්චලා දානවා. ඉතින් අර්ජුන් රෙදි කැල්ලක් අරගෙන එනකොට එයා දකිනවා පොත හොඳටම ගිනි ගන්නවා. ඇතරම දැන් අර්ජුන් හිතන්නේ එයාගේ වර්ධයෙන් මේ පොත පිච්චුණා කියලා. ඒ නිසා අර්ජුන් ගෞරිගේ පස්සෙන් ඇවිත් එයාගෙන් සමාව ඉල්ලනවා එයාගේ අතින් සිද්ධ වුණ වැරැද්දට. හැබැයි ගෞරි අර්ජුන්ට කියනවා ඒ පොත මට වැඩක් නෑ. ඒක පිච්චුණාට කමක් නෑ කියලා. හැබැයි ඒක වුණ සූරිට නම් ගොඩක් අවුල් යනවා. එතනින් පස්සේ මේ තුන්දෙනා මත්පැන් පානය කරලා සින්දුවක් කියලා ටිකක් විනෝද වෙනවා. මේ තුන්දෙනාම ඉන්නේ හොඳටම මත් වෙලා. මේ වෙලාවේ අපිට පෙන්නනවා අර්ජුන්ට හම්බුන ගෝල්ෆ් බෝලේ සාලේ තියෙන කබඩ් එකක් යට තියෙනවා. ඉතින් අර්ජුන් හොඳට මත් වෙලා ඉන්න නිසා එයා ගිහින් ඒ කබඩ් එකේ හැප්පෙනවා. ඒ නිසාම ඒ බෝලේ එළියට එනවා. ඉතින් අර්ජුන් ඒක අතට ගන්නවා. ඊට පස්සේ ආ සූරිගෙන් අහනවා ඔයාට දැන් කෙල්ලෙක් නැද්ද කියලා. ඒකට සූරි කියනවා මට එහෙම කවුරුවත් නැහැ කියලා. මේ වෙලාවේ තමයි ගෞරි උපහාසයට වගේ අහන්නේ කාව්‍යගෙන් පස්සේ කවුරුත් හිටියේ නැද්ද කියලා. ඉතින් අපි දන්නවා කාව්‍යගෙන් පස්සේ සූරිගේ පෙම්වතිය උනේ මේ ගෞරි. සූරි කියනවා මට අවංකව ආදරය කරන කවුරුත් හොයාගන්න බැරි වුණා. ඒ නිසා මං තනියම හිටියා කියලා. මේ වෙලාවේ අර්ජුන් අහනවා ඒ කියන්නේ ඔයාට අවංක ආදරයක් තිබිලා තියෙනවා. කවුද ඒ කෙනා කියලා. ඉතින් ගෞරිගේ මුණ මේ වෙලාවේ ටිකක් වෙනස් වෙනවා. අර්ජුන් අහනවා එයා දැන්කෝ එයා මොනවද කරන්නේ කියලා. ඒකට සූරි කියනවා එයා දැන් කසාද බැඳලා මං එයාට ලොකු දුකක් දුන්නා. එයාට ඒක දරා ගන්න බැරි වෙන්නේ නැති කියලා. ඇත්තටම ගෞරිට සූරිගේ මේ කතාව අහගෙන ඉන්න බෑ. මොකද සූරි එයාගෙන තමයි මේ කියන්නේ. ඒ නිසා ගෞරි නිදා ගන්න යනවා. හැබැයි සූරි ගෞරි අනේක නතර කළා අර බෝලේ එතනින් තියලා වීදුරුවක් අතුවට යවනවා. ඊට පස්සේ කියනවා අපි ට්‍රූත් ඕ ඩේ අසෙල්ලම කරමු කියලා. ඊට පස්සේ මේ තුන්දෙනාම එකතු වෙලා ගංජා සුරුට්ටුවක් බොනවා. මේ වෙලාවේ ගෞරිට මතක් වෙනවා එයා මුලින්ම සුරුට්ටුවක් බිව්වේ සූරි එක කැම්පස් එකේ වතුර ටැංකිය ළඟදී කියලා. කොහොම හරි සූරි ආයෙම ගිහින් අර බෝලය නිම තියා තියෙන වීදුරුවට යවනවා. ඊට පස්සේ අහනවා ට්‍රූත් ඕ ඩේ ආද කියලා. ඉතින් අර්ජුන් කියනවා ට්‍රූත් කියලා. ඒ කියන්නේ අර්ජුන් අහන දෙයට සූරි ඇත්තම කියන්න ඕන. ඉතින් අර්ජුන් එයාගෙන් ඇත්තටම ආදර කරපු කෙනා ගැන අහනවා. ඒකට සූරි කියනවා මං එයාව දැක්කේ බුක් ෂොප් එකකදී. ඉතින් මං කැම්පස් එකට ආවහම දැක්කා ඒ ගෑන් ළමයා අපේ කැම්පස් එකෙත් ඉන්නවා කියලා. ඉතින් අර්ජුන් අහනවා එයා අපේ කැම්පස් එකේ කෙනෙක්ද කවුද කියලා. ඒකට සූරි කියනවා මං කැම්පස් එකේදී මගේ ආදරේ රහසක් විදිහට තියාගත්තා. අපි හැමදාම මීට් උනේ කැම්පස් එකෙන් එළියේදී විතරයි. කැම්පස් එක ඇතුලේදී අපි අඳුරන්නේ නැති විදිහට හිටියා. අවුරුදු දෙකක්ම අපි කාටත් හොරෙන් ආදරය කරා කියලා. කොහොම වුණත් ඊළඟ අවස්ථාව ලැබෙන්නේ අර්ජුන්ට. ඉතින් අර්ජුන තෝරගන්නේ ට්‍රූත් අවස්ථාව. හැබැයි සූරි කියනවා ඒකම තෝරගන්නේ නැතිව අභියෝගයක් අරගෙන බලන්න කියලා. ඒක නිසාම අර්ජුන් අභියෝගේ බාර ගන්නවා.
ඉතින් සූරි අර්ජුන්ට කියනවා ඔයාට කැම්පස් කාලේ ක්‍රෂ් එකක් හිටියා නේද? එයාව කිස් කරනවා කියලා හිතාගෙන හැඟීම් අවශ්‍යගෙන විනාඩියක් බිත්තිය කිස් කරන්න කියලා. ඉතින් ගෞරි ඒකට විරුද්ධ වුණත් අර්ජුන් මේ දේ කරනවා. ඇත්තටම ගෞරිට ඒ දිහා බලාගෙන ඉන්නත් අමාරුයි. කොහොමරි ඔතනින් පස්සේ අර්ජුන් මේ බෝලයට ගෙදරින් එළියට යන්නම පහරක් ගහනවා. ඉතින් ජනේලයකුත් කඩාගෙන ඒ බෝලේ එළියට යනවා. එතනින් පස්සේ මේ අය ටිකක් විවේක ගන්නවා. ඒ වෙලාවේ සූරි කියනවා මං ඊයේ හිටියේ මදුරයිවල. හරිනම් මම මේ විදි ඉන්න ඕන කොඩේයිවල කියලා. ඒ වෙලාවේ තමයි ගෞරි කියන්නේ ඔයා මෙහාට ආවේ නැත්තම් අපේ ජනේලේ කැඩෙන්නේ නැහැ කියලා. ඒකට සූරි කියනවා ජනේලේ කැඩුවේ මං නෙවෙයිනේ කියලා. මේ වෙලාවේදී ගෞරි එක කතාවක් කියනවා. පවිත්‍ර කියලා ගිහණු ළමෙක් වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගය ලියන්න යන ගමන් ඉන්නවා. එදා පාරේ හැමතැනම දේශපාලඥයෙකුගේ දුවෙක්ගේ කසාදයක බැනර් අලවලා තිබුණා. පවිත්‍ර පාර පනිද්දී අර බැනර් එකක් ගැලවිලා ඇවිත් එයාගේ ඇඟේ වැදුනා. ඒ නිසා එයා බිම වැටුණා. ඉතින් ඒ වෙලාවේ එතෙන්ට වතුර බවුසරයක් පවිත්‍රව යට කරගෙන ගියා කියලා. ඉතින් ගෞරි කියනවා අර දේශපාලඥයාගේ වෙඩින් එක නිසා පවිත්‍රට එයාගේ ජීවිතේ නැති වුණා. අර ඩ්‍රයිවර්ට හිරේ යන්න වුණා කියලා. ඇත්තටම මේ පවිත්‍ර කියන්නේ ගෞරිගේ අක්කා රංජනීගේ හොඳම යාළුවා. ඉතින් තමන්ගේ යාළුවා ඇස් ඉස්සරහම එහෙම මිය ගිය නිසා තමයි ගෞරිගේ අක්කා හැමදේම අත්හැරලා තනියම ජීවත් වෙන්නේ. ඉතින් මේ අය කතා වෙනවා මේ හැම දෙයකටම හේතුව දෛවය කියලා. ඔය වෙලාවේදී සූරි මේ දෙන්නට කියනවා සගායන් මට කිව්වා මේ ගමේ ප්‍රසිද්ධ ශාස්ත්‍රකාරියක් ඉන්නවා කියලා. ඕන්නම් අපි ගිහින් අපේ දෛවය මොන වගේද කියලා බලමු කියලා. කමර ඔය කතාවත් එක්කම අර්ජුන්ට එතනම නින්ද යනවා. ඔය අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත සූරි ගෞරිගෙන් අහනවා ඔයා මෙයා ඒක සතුටින්ද ඉන්නේ කියලා. හැබැයි ගෞරි ඒකට උත්තර නොදී අර්ජුන්ව ඇහැරවනවා. ඉතින් අර්ජුන් නැගිටලා බාත්රූම් එකට යනවා. ඒ සූරි දිගින් දිගටම අර ප්‍රශ්නයම ගෞරිගෙන් අහනවා. එනිසා ගෞරි අර්ජුන්ව හොයාගෙන බාත්රූම් එකට යනවා. ඒ වෙලාවේ තමයි එයා දකින්නේ අර්ජුන් බාත්රූම් එක ඇතුළෙම නිදාගෙන ඉන්නවා. එතනින් පස්සේ ගෞරි සූරිගෙන් සුරුට්ටුවක් ඉල්ලගෙන බොන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ සූරි අහනවා ඇත්තටම ඔය දෙන සතුටින්ද ඉන්නේ මට ඔයාගේ වෙනසක් තේරෙනවා කියලා. මොකද සූරි කියනවා මං තරම් ඔයා වෙන කවුරුවත් දන්නේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී ගෞරි සූරිට කම්මුල් පහරක් ගහනවා. ඊට පස්සේ කියනවා අපි අවුරුදු දෙකක් ආදරේ කරා. ඒත් ඒක කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ඔයා මගේ ගැන ලෝකයෙන් හැංගුවා කියලා. ඊට පස්සේ මේ දෙන්නා ඉදිරින් එළියට වෙලා කතා කර ඉන්නවා. සූරි කියනවා හැමදේම උනේ මගේ වැරදි. ඒ නිසායි මට ඔයාව කසාද බඳින්න බැරි උනේ. එදා මාව අස්කරාට පස්සේ මට ගොඩක් ලැජ්ජා හිතුණා කියලා. ඒ කියන්නේ ඒ ලැජ්ජාව නිසා තමයි සූරි ගෞරිටත් නොකිය දොර පළාතකට ගිහින් තියෙන්නේ. ඒකට සිග්නල්වත් තිබිලා නෑ. හැබැයි ගෞරි හිතුවේ සූරි එයාට වංචාවක් කරා කියලා. මේ වෙලාවේ ගෞරි කියනවා ඔයා මාව දාලා ගියාම මට මාව නැති වුණා වගේ දැනුණා. මං ඔයාට කෝල් ගන්න උත්සාහ කරත් ඒක හරි ගියේ නෑ. මම මගේ යාළුවන්ට කියලා ඔයා ගැන තොරතුරු හොයාගන්න බැලුවා. ඒත් ඒකත් හරි ගියේ නෑ. ඔයා හිතුවද මට ඒක ලේසියෙන් දරා ගන්න පුළුවන් වෙයි කියලා. ඔහොම කාලයක් යද්දී තමයි මට ගෙදර අය ප්‍රොපෝසල් එකක් අරගෙන ආවේ. ඉතින් ඒ වෙන කවුරුවත් නෙවෙයි අර්ජුන්ව. මං දැනගෙන හිටියා අර්ජුන් කියන්නේ ඔයාගේ යාළුවෙක් කියලා. ඉතින් මට ඔයාගෙන් පරිගන්න ඕන වුණා. ඒ නිසායි මං අර්ජුන්ව කසාද බඳින්න කැමති වුණේ කියලා. ඉතින් මේ දෙන්න මෙහෙම කතා කර ඉන්න අතරේ තමයි නිදාගෙන හිටිය අර්ජුන්ට හැරෙන්නේ. ඉතින් ගෞරි සූරිට කියනවා ඔයා නිසා මට මගේ ජීවිතේ හොඳම කාලේ නැති වුණා කියලා. මේ වෙලාවේ ගෞරි ටිකක් සංවේදී වෙනවා. මොකද එයා ඇත්තටම තමයි සූරිට ආදරය කරේ. හැබැයි එයා අර්ජුන්ව බැන්දේ සූරි එක්ක තියෙන තරහට. ඒත් අවසානයේදී එයා තීරණය කරා අර්ජුන්ට හැම ඇත්තක්ම කියලා එයා එක අලුතෙන් ජීවිතයක් පටන් ගන්න. එහෙම දෙදී තමයි ආම්බේ මගේ සූරි මේකේ දෙට ආවේ. ඉතින් මේ වෙලාවේ ගෞරි අඬන නිසා සූරියව වැළඳ ගන්නවා. ඔය අතර අර්ජුන් ගෞරිව ගේ ඇතුලේ හොයනවා. එයා තාම දන්නේ නැහැ ගෞරි එක්ක තමයි සූරි ඉස්සර යාළු වෙලා හිටියේ කියලා. ඉතින් ඔය අතර ගෞරි සූරිට ලං වෙනවා. ගෞරි කියනවා ඔයා මාව දාලා ගියාට පස්සේ මට ලොකු පාළුවක් දැනුණා කියලා. ඉතින් සූරිත් ගෞරිට ඇත්තටම ආදරය කරලා තියෙනවා. කොහොම හරි මේ වෙලාවේදී මේ දෙන්න සිප වැළඳ ගන්නවා. ගෞරිට එයා කසාද බඳපු කෙනෙක් කියන එක මොහොතකට අමතක වෙනවා. ඊට පස්සේ සූරි ගෙදර ඇතුළට යනවා. ඒ වෙලාවේ තමයි අර්ජුන් දොර ගාව ඉඳන් අහන්නේ ඔයාලා මොනවද කරන්නේ කියලා. ඒකට ගෞරි කියනවා අපි මේ අර බෝලේ හෙව්වා කියලා. ඉතින් ඔය වෙලාවේ අර්ජුන් කියනවා අපි ওই බෝල හෙට හොයමු. දැන් ගිහින් නිදාගමු කියලා. ඒත් ගෞරි කියනවා මට තාම නිදිමත නැහැ. මං තව ටිකකින් ගේ ඇතුළට එන්නම් කියලා.
ඉතින් ඒ වෙලාවේ තමයි අර්ජුන් දකින්නේ අර බෝල බිම් වැටිලා තියෙනවා. ඉතින් එයා ඒක ගෞරිටත් පෙන්නලා නිදාගන්න යනවා. ඉතින් අර්ජුන් ගිහින් ටික වෙලාවකට පස්සේ සූරි ආයෙම එළියට එනවා. එයාට පස්සේ ගෞරි එයාගෙන් අහනවා ඔයාට ඇත්තටම මන් නැතුව පාළුවක් දැනුණාද කියලා. ඉතින් සූරි ඒකට ඔව් කියලා කියනවා. හැබැයි ඒ වෙලාවෙම තමයි සූරිගේ ෆෝන් එකට කාව්‍ය කියලා කෙනෙක්ගෙන් කෝල් එකක් එන්නේ. ඉතින් ඒක දැක ගෞරිට හොඳටම තරහ යනවා. එයා කියනවා ඔයා තාමත් මට බොරු කියනවා. ඔයාට මන් නැති වුණා කියලා කිසි පාළුවක් දැනෙලා නැහැ. ඔයා තාමත් කාව්‍යයට කතා කරනවා කියලා. මේ වෙලාවේ සූරි කියනවා මං අද වෙනකන් කාව්‍යයට එකපාරක්වත් කතා කරලා නැහැ. අද තමයි මේ කෝල් එක ආවේ කියලා. කොහොමරි මේ වෙලාවේදී මේ දෙන්නම ටිකක් තරහ ගන්නවා. සූරි ගෞරිට කියනවා මං ඔයාට බොරුවක් කිව්වේ නැහැ. හැබැයි ඔයා අර්ජුන්ට කරන්නේ නම් වංචාවක්. එයා අපි ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඔයා එයා ළඟ හොඳ කෙනෙක් වගේ රඟපානවා නේද? ඔයා කවද්ද ඒ ගැන අර්ජුන්ට කියන්නේ කියලා. මේ වෙලාවේ ගෞරි කියනවා දැන් නම් මට කීයටවත් ඒ ගැන එයාට කියන්න වෙන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් ඔයා අද මේ ගෙදරට අහම්බෙන් ආව කියන එක එයා කීරවත් පිළිගන්න එකක් නැහැ කියලා. එහෙම කියලා ගෞරි නිදාගන්න යනවා. එයා ඒදිත් අර්ජුන් හොඳටම නිදාගෙනයි ඉන්නේ. ඉතින් ඊළඟ දවසේ උදේම සගායම් මේ ගෙදරට එනවා. ඊට පස්සේ එයා බෝතලෙක හිටිය සමනලෙක්ව නිදහස් කරනවා. ඒත් එක්කම තමයි ගෞරිට හැරෙන්නේ. ඒ අතරේ අර්ජුනක පසල් එකක් හදන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ වෙලාවේ තමයි සූර්ය කිසිදයක් නොවන ගානට සගායම්ගේ ෆොටෝ ටිකක් ගන්නෙ. මේ වෙලාවේ ඒ අර ප්‍රසිද්ධ ශාස්ත්‍ර කෙනෙක් ගැහණු කෙනා ඉන්නේ කොහෙද කියලා සගායම්ගෙන් අහගන්නවා. ඊට පස්සේ එයා ඇතුළට ගිහින් අර්ජුන් කරන වැඩේට උදව් කරන්න හදනවා. හැබැයි අර්ජුන් ඒකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ සූරි එයා ගාව තියෙන පසල් කෑල්ල අර්ජුන් ළඟට විසික් කළා කියනවා මම ෆොටෝ ගන්න ගමට යනවා. ඔයත් එනවද කියලා. ඉතින් අර්ජුනුත් සූරියක ගම බලන්න යනවා. හැබැයි ගෞරි යන්නේ නැහැ. ඉතින් එතන ගියාට පස්සේ සගායම් වඩුවාස් කෙනෙක් එක්කන් ඇවිත් ඊරේ කඩුණු ජනේල වීදුරුව හදනවා. හැබැයි ඒකට හරියන වීදුරුවක් දැන් හොයාගන්න නැති නිසා වඩුවාස් කියනවා මං හෙට ටවුන් එකට ගිහින් වීදුරු කෑල්ලක් අරගෙන එන්නම් කියලා. ඉතින් ටික වෙලාවකින් සගායම් නිදහස් කරපු සමනලයා මේ ගේ ඇතුළට එනවා. උගර කඩුණු ජනේල වීදුරුවෙන් ගෙට ඇතුල් වෙනවා. කොහමයි ටික වෙලාවකින් ඌ නිදහසේ පියාඹලා එළියට යනවා. හැබැයි මේ ගෙදරට පල්ලෙහෙන් තියෙන තේවත් තිබුණ මකුළු දැලක ඒ සමනලයා පැටලෙනවා. ඒ අතර සූරි අර්ජුන එක ගමේ ඇවිදලා ලස්සන තැන්වල ෆොටෝ අරගන්නවා. ඊට පස්සේ මේ දෙන්නා ගමේ පොඩි ගැහැණු ළමෙක්ගෙන් පාර අහගෙන අර සාස්ත්‍ර කෙනෙක් ගැහණු කෙනා ඉන්න තැනට යනවා. ඉතින් මේ ගැහණු කෙනා අර්ජුන්ට එක සාස්ත්‍රයක් කියනවා. ඒ කෙනා කියනවා ගිය අවුරුද්දේ ජූලි 15 වෙනිදායින් පස්සේ ඔයාට ලොකු අපල කාලයක් උදා වෙලා තියෙනවා. ඔයාගේ ජීවිතේට ආව තුන්වෙනි කෙනෙක් නිසා ඔයාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් අර්ජුන් අහනවා ඒක නැති කරගන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ මේ ගැහණු කෙනා කියන්නේ රුපියල් 20000කුත් අරගෙන එන්න මම පූජාවක් කරන්නම් කියලා. ඉතින් අර්ජුන් ගෙදර ඇවිත් මේ ගැන ගෞරිටත් කියනවා. හැබැයි සූරි නම් මේ ශාස්ත්‍ර විශ්වාස කරන්නේ නැහැ. ඒත් අර්ජුන් කියනවා මගේ ජීවිතේට අවදානමක් තියෙනවා. ඔය කියන කාදී තමයි මගේ රස්සාවක් නැති උනේ. මේ හැමදේම උනේ මං කසාද බැඳලා පස්සේ කියලා. ඉතින් සූරි තරහ අරන් මෙතනින් යනවා. ඒ වෙලාවේ අර්ජුන් ගෞරිට කියනවා අපි හෙට එයාව හම්බ වෙන්න යන්න ඕන. මට මාර්ගඵලයක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි පූජාවක් කරන්න ඕන කියලා. හැබැයි ගෞරිත් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඔයාලට මතක ඇති ගෞරියාගේ අක්කට මේ කතාව කියන ගමන් හිටියේ. ඉතින් ගෞරි කියනවා ඒ වයසක කෙනා කිව්ව හැමදේම හරියටම සිද්ධ වුණා. මන් නිසා අර්ජුන්ගේ ජීවිතේට හානියක් වුණා කියලා. ඇත්තටම ගෞරි ලොකු පසුතැවීමකින් ඉන්නවා. ඒ නිසා තමයි එයාගේ සැමියා මිය ගියේ කියලා. මේ නිසා එයාගේ අත කපා ගන්නවා. හැබැයි ඒ වෙලාවේදී ගෞරිට හානියක් වෙන්නේ නැහැ. එයාගේ අක්කා එතන හිටපු නිසා එයාව බේර ගන්නවා. එතනින් පස්සේ රංජනී ගෞරිවත් එක්කන් එන්නේ අර ගමට. ඊට පස්සේ රංජනී සගායම්ට එන්න කියලා ගෞරිව එක්කන් කොහේ හරි යනවා. මේ වෙලාවේ සගායම් කියනවා එදා අර්ජුන් ශාස්ත්‍රය අහලා ආවට පස්සේ තමයි හැමදේම සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ සගායම් ඒ කතාව කියනවා. ඉතින් ගෞරි සගායම්ගෙන් අහනවා ඔයා ඒ කෙනාගෙන් ශාස්ත්‍ර අහලා තියෙනවද කියලා. හැබැයි සගායම් කියනවා මම නම් එහාට ගිහින් නැහැ. ඒත් ගමේ අය කියනවා එයා කියන දේ වරදින්නේ නැහැ කියලා. ඔය අතර අපිට ආයම වර්තමාන කතාව පෙන්නනවා. කොහොම හරි අක්ක ගෞරිව මේ එක්කන් ඇවිත් තියෙන්නේ අර ගෙදරටම තමයි. ඒක දැනගත්ත ගෞරි හොඳටම අඬනවා.
මොකද මේ ගෙදර මතක් වෙන්න එයාට එයා වරදකාරයෙක් කියන හැඟීම ඇති වෙනවා. ඇතරම අක්කා මේ හදන්නේ ගෞරි වරදකාරයක් නෙවෙයි කියන එක එයාට ඔප්පු කරලා එයාගේ මනස සංසුන් කරන්න. ඒ නිසා එයා ගෞරිව ඒ සිද්ධිය සිදු වුණ තැනට ආයෙම එක්කන් එනවා. මේ වෙලාවේදී සගායම් එක උල්ලායුධයක් මෙතන ඉන්න තැනින් ගෙනත් තියෙනවා. ඒක දැක්කට පස්සේ ගෞරි හොඳටම බය වෙනවා. ඉතින් අක්කා කියනවා ඕක අතර ගන්න බය වෙන්න එපා කියලා. ඉතින් ගෞරි එක අලනවත් එක්කම එයාට මැවිලා පේනවා මේ ආයුධය කාගේ හරි කකුලකට වැටෙනවා. ඉතින් මේ වෙලාවේ අපිට ආයමර සිදුවීම පෙන්නනවා. ඔයාලට මතක ඇති අර්ජුන් ශාස්ත්‍රය අහලා ආවට පස්සේ එයා ඉන්නේ ගොඩක් බය වෙලා. ඒ නිසා සෝරි අර්ජුන්ට කියනවා ගෞරිටත් ඒ කෙනා ගාවට ගිහින් තනියම ශාස්ත්‍රයක් අහන්න දෙන්න. ඒ කෙනා කියන දේවල් ඇත්තනම් එයා ගෞරි අත බල්ලා කියයි ඔයාගේ සමියට ඔයා නිසා මාර්ගඵලයක් තියෙනවා කියලා. ඒක එහෙම වුණොත් අපි ඒ කෙනා කිව්ව දේ ගැන විශ්වාස කරමු කියලා. ඉතින් ගෞරිත් ඒ අදහසට එකඟ වෙනවා. ඊට පස්සේ ගෞරි අර්ජුන්ව ගෙදර තියලා සූර්යගේ ගැනු කෙනා හොයාගෙන යනවා. මොකද අර්ජුන් එක ගියොත් ඒ කෙනා අඳුන ගන්න පුළුවන් මේ ඉන්නේ අර්ජුන්ගේ බිරිඳ කියලා. ඉතින් එතනින් පස්සේ අර්ජුන් අර පසල් එක හදන්න පටන් ගන්නවා. ඉතින් අර්ජුන් හැම ගෑල්ලක්ම හරියට හයි කරත් එතන එක කොටසක් අඩුයි. අර්ජුන් එක කොහෙද කියලා හොයනවා. ඒ අතරේ ගෞරි අර වයසක ගැනු කෙනාගේ ගෙදර හොයාගෙන යනවා. ඔය අතරේ අර්ජුන් අර පසල් එක හොයනවා. ඒ වෙලාවේ තමයි එයා දකින්නේ සොරේ ගිටාර එක දාන බෑග් එකේ අමුතු සලකුණක් තියෙනවා. ඉතින් ඒක දැක්කට පස්සේ එයාට මොකක් හරි දෙයක් මතකයට එනවා. ඊට පස්සේ එයා කුණුබක්කිය අවසලා ඊ ගිනිගත් සොරිගේ පොත හොයා ගන්නවා. ඉතින් අර්ජුන් එක පෙරලලා බලනවා. ඒ වෙලාවේ එයා දකිනවා අර ගිටාර එකේ තියෙන සලකුණම ඒ පොතේ ඇඳලා තියෙනවා. ඉතින් අර්ජුන් මොනවද දෙයක් තේරුම් ගන්නවා. ටික වෙලාවකට පස්සේ ගෞරි ආයෙම ගෙදර එනවා. ඉතින් අර්ජුන් අහනවා ශාස්ත්‍රයට මොකද කිව්වේ කියලා. එතකොට ගෞරි කියනවා මං ඒ ගෙදෙට්ට ගියේ නැහැ කියලා. ඉතින් ගෞරි එක සූරි පේන්නේ නැහැ. එනිසා අර්ජුන් සූරි කෝ කියලා අහනවා. ඉතින් ගෞරි දන්නේ නැහැ සූරි කොහෙද ගියේ කියලා. මොකද එයා ආයෙම කාර් එක ළඟට එද්දී සූරි ඉඳලා නැහැ. ඒ නිසා එයා ආයෙම ගෙදර ඇවිත් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන් ගෞරිගේ පුත එයාට පෙන්නනවා. ඊට පස්සේ අහනවා මේක කවුද ඔයාට දුන්නේ කියලා. කොහොම වුණත් අර්ජුන් හැමදේම තේරුම් අරගෙන තියෙනවා. එයා අහනවා මේක ඔයාට දුන්නේ සූරි නේද කියලා. ඉතින් මේ වෙලාවේ ගෞරි කියනවා මම මේ ගැන තමයි මුල ඉඳන්ම ඔයාට කියන්න උත්සාහ කරේ. ඒත් ඒකට වෙලාවක් ලැබුණේ නැහැ කියලා. ඉතින් ගෞරි සිද්ධ වෙන හැමදේම අර්ජුන්ට කියනවා. ඇත්තටම මේ දේව දැනගත අර්ජුන් දැන් ඉන්නේ හොඳටම තරහ ගිහින්. එයා කියනවා අපි කසාද බඳින්න කලින් ඔයාට මේ ගැන කියන්න තිබුණා කියලා. ඉතින් ගෞරි අර්ජුන්ව සනසන්න හදනවා. එයා අර්ජුන් ළඟට ගිහින් කියනවා අපි දෙන්න වෙන් වුණාට පස්සේ මං කවදාවත් එයාව දැකලා තිබුණේ නැහැ. ඊයේ තමයි එයා අහම්බෙන් වගේ මේ ගෙදරට ආවේ. එතකම මං එයා එක්ක කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ අර්ජුන් ඒ පොතේ තියෙන දේ පෙන්නලා අහනවා එයා ඇයි මේ ඔයාට ස්තුති කරලා තියෙන්නේ කියලා. ඒකට ගෞරි මොකුත් කියන්නේ නැහැ. ඇත්තටම ඒ තමයි එදෙන පළවෙනියටම ලිංගිකව එකතු වුණ දවස. ඒ නිසා තමයි සෝරි ගෞරිට ස්තුති කරලා මේ පොත දීලා තියෙන්නේ. ඉතින් මේ හැමදේම අර්ජුන් තේරුම් ගන්නවා. අර්ජුන් එයාගේ ඔළුව පිටියේ ගහ ගන්නවා. ගෞරි එක නවත්තන්න හැදුවත් අර්ජුන් අහන්නේ නැහැ. ඉතින් අර්ජුන් එයාට ආව තරහට ගොල්ෆ් පිට අතට අරගෙන එතන තියෙන කබඩ් එකක් කොඩු කරලා දානවා. ඔය අතරේ සෝරි මේ ගෙදරට එන ගමන් ඉන්නවා. ඉතින් අර්ජුන් අහනවා ඔයා නේද ඊයේ මෙහාට එන්න කියලා සෝරිට කිව්වේ කියලා. ඉතින් ගෞරි කොච්චර නැහැ කිව්වත් අර්ජුන් එක විශ්වාස කරන්නේ නැහැ. ඔය අතරේ තමයි සූරි ගෙදර එන්නේ. ඉතින් සූරි ආයෙම එයා ගමන යන සූදානම් වෙලා තමයි මේ ඇවිත් තියෙන්නේ. එයාගේ බයික් එකත් දැන් හදලා ඉවරයි. හැබැයි එයා ආව ගමම අර්ජුන් ගෙදර දොර වහලා දානවා. ගෞරි කොච්චර කිව්වත් එදෙන වෙන් වුණාට පස්සේ එදෙන අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ කියන එක අර්ජුන් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේක සූරිටත් ඇහෙනවා. එයා අර්ජුන්ට කියනවා පිස්සෙක් වගේ හැසිරෙන්න එපා. අපි දෙන්න කාලෙකට කලින් ආදරය කරා තමයි. හැබැයි දැන් එහෙම කිසිම දෙයක් නැහැ කියලා. සූරි කියනවා ඔයා කසාද බැන්දේ ගෞරි කියන්න මං දැනගෙන හිටියේ නෑ. මම මෙහාට ආවේ අහම්බෙන් කියලා. හැබැයි අර්ජුන් මේ කතාව විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා මේ තුන්දෙනාගේ රණ්ඩුව ටිකක් දුර දිග යනවා. මේ නිසාම සූරි අර්ජුන්ට කියනවා ඕන්නම් ගිහින් බයික් එක අදපු මැකැනික් හම්බ වෙන්න. මම මෙහෙ නතර උනේ මගේ බයික් එක කැඩුණු නිසා මිසක් ප්ලෑන් කරලා නෙවෙයි කියලා. ඉතින් ඊට පස්සේ සූරි යන්න සූදානම් වෙනවා. ඒ අතරේ අර්ජුන් අහනවා ඊයේ සුරුට්ටුව බීලා මාව මත් වුණාට පස්සේ මොනවද උනේ? ඇයි ඔය දෙන්න එළියේ හිටියේ කියලා.
ඇතරම දැන් අර්ජුන්ට ගෞරව ගැන කිසිම විශ්වාසයක් නෑ. ඉතින් අර්ජුන් සෝහිට ගෙදරින් යන්න දෙන්නෙත් නෑ. එයා බයික් එකේ යතුර එයාගේ අතට අරගෙන තියෙනවා. ඉතින් අර්ජුන් සෝරිට පහර දෙන්න හදනවා. මේ වෙලාවේදී සෝරිටත් තරහ යනවා. ඉතින් ඒ නිසාම එයා අර්ජුන්ට කියනවා ගෞරව ඇත්තටම ඔයාට කැමති උනේ නෑ. එයා කසත බැන්දේ මගේ යාළුවෙක් කියලා දැනගත්තට පස්සේ එයාට ඕන උනේ මගෙන් පරිගන්න මිසක් ඔයාව කසත බඳින්න නෙවෙයි කියලා. ඉතින් මේ දැනගත අර්ජුන්ට කට උත්තර නැති වෙනවා. ඉතින් කර කියා ගන්න දෙයක් නැතිව ගෞරව හොඳටම අඬනවා. ඉතින් අර්ජුන් එළියට එනවා. ඒ වෙලාවේ තමයි එයා දකින්නේ සෝරිගේ බයික් එකෙත් අර සලකුණම තියෙනවා. ඉතින් අර්ජුන්ට මතක් වෙනවා සෝරි කවදාවත් එයාගේ බයික් එක වෙන කෙනෙක්ට පදින්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඇතරම අර්ජුන්ට සෝරිව රිද්දන්න ඕන නිසා එයා මේ බයික් එක අරගෙන මෙතනින් යනවා. ඉතින් ඔය වෙලාවේදී ගෞරි අර බෝලෙන් සෝරිට පහර දෙනවා. හැබැයි ඒක එයාගේ වදින්නේ නැහැ. ඒක ගෙදරින් එළියට විසික් වෙලා යනවා. ඉතින් ඇතරම ගෞරි දැන් අර්ජුන්ට ආදරය කරනවා. ඒ නිසා එයා අර්ජුන් නතර කරන්න හිතාගෙන ගෙදරින් එළියට එනවා. ඉතින් ගෞරි මහ පාරට එනවා. ඒ වෙලාවේ තමයි අර බෝලයත් පාරට එන්නේ. ඉතින් අර්ජුන් බයික් එක පැදගෙන එනවා. ඉතින් අර බෝලේ අර්ජුන්ගේ බයික් එකේ රෝදයට අහු වෙනවා. ඒ නිසාම ඒ බයික් එක ලිස්සලා ගිහින් අර්ජුන් එතනම මිය යනවා. අවසානයේදී අර සාස්ත්‍රකාර ගැහණු කෙනා කිව්ව දෙයම සිද්ධ වෙනවා. ගෞරි හිතනවා එයා නිසා තමයි මේ හැමදේම සිද්ධ වුනේ කියලා. ඉතින් මේ කතාව එයාගේ අක්කට කියලා ඉවුනාට පස්සේ ගෞරි හොඳටම අඬනවා. හැබැයි ඒකෙන් එයාට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් පහෝදා උදේ ගෞරි මේ ගෙදරින් එළියට එනවා. ඒ වෙලාවේදී සිද්ධ වෙන තව සිදුවීමක් අපිට පෙන්නනවා. සෝරි දකිනවා අර්ජුන් බයික් එක පෙරලා මිය ගිහින් කියලා. ඒ නිසාම එයා ගෞරිටත් නොකිය මේ ගෙදරින් යනවා. කොහමද රංජනී ගෞරිවත් එක්කන් අර සාස්ත්‍ර කියන ගැහණු කෙනා හොයාගෙන එනවා. ඇවිත් එයාගෙන් අර්ජුන් ගැන කියලා අහනවා ඔයා ඒ කිව්වේ ඇත්තමද කියලා. හැබැයි මේ වෙලාවේ මේ ගැහණු කෙනා එක කතාවක් කියනවා. එයා කියනවා මට එහෙම සාස්ත්‍ර කියන්න හැකියාවක් නෑ. මං එච්චර කාලයක් කරේ ලොකු වංචාවක්. මම මගේ කටට එන දේ හැමෝටම කියනවා. ඉතින් මං කියන දේවල් වලින් එකක් හරි ඒ සාස්ත්‍ර ආන අයට සිද්ධ වෙනවා. හැබැයි ඒක අහම්බයක්. ඒත් ඒ අය හිතනවා මගේ සාස්ත්‍රය හරියටම හරි කියලා. ඉතින් ගෞරි දැනගන්නවා එයා නිසා අර්ජුන්ගේ ජීවිතයට හානියක් වෙනවා කියලා මේ ගැහණු කෙනා කියා තියෙන්නේ බොරුවට කියලා. ඉතින් එතනින් පස්සේ අක්කා ගෞරිට පැහැදිලි කරලා දෙනවා ඇතරම අර්ජුන් මරුනේ ඔයා නිසා නෙවෙයි. ඒක අහම්බයක් විතරයි. ඔයා තවදුරටත් මේක හිතේ තියාගෙන දුක් විඳින්න ඕන නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න මහන්සි අරින්න එක ගෙදරක් ගාව නතර වෙනවා. ඔයාලට මතක ඇති අර්ජුන් සෝරි එක ගම් බලන්න ආව දවසේ අර්ජුන් මේ ගෙදර ළඟට ආවා. කොහොමරි මේ වෙලාවේදී පොඩි ළමෙක් සෙල්ලම් කරන්න මේ තැනට එනවා. ඇවිත් එක තැනක සැඟ වෙනවා. ඒ වෙලාවේ තමයි එයාට පසල් එක කෑල්ලක් හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අර්ජුන් හදා හිටිය පසල් එක. ඒකක කෑල්ලක් තිබුණේ නැහැ. ඒ කියන්නේ එදා ඒ කෑල්ල මේ ගෙදර ළඟ වැටලා තියෙනවා. ඉතින් දැන් ඒක ගෞරිට හම්බ වෙනවා. එයා ඒකත් අරගෙන ගෙදර යන්න පිටත් වෙනවා. ඉතින් ගෞරි ගෙදර ඇවිත් ඒ පසල් එක සම්පූර්ණ කරනවා. ඉතින් මේ වෙලාවේදී අපිට තව සිදුවීමක් පෙන්නනවා. එදා අර්ජුන්ගේ බයික් එකට අර බෝලේ අහු වුණ නිසා බයික් එක පෙරලෙනවා. හැබැයි ඒ බෝලේ ඇවිත් අර මකුළු දැලේ වදිනවා. ඒ නිසා ඒ දැලේ හිර වෙලා හිටිය සමනලයා ජීවිතේ බේර ගන්නවා. ඉතින් ඇත්තටම දෛවික සිදුවීමක් නිසා කෙනෙකුට ජීවිතය අහිමි වෙද්දී තව කෙනෙකුට අලුත් ජීවිතයක් ලැබෙනවා. ඉතින් මෙතනින් පස්සේ ගෞරි එයාගේ ජීවිතේ අලුතෙන් ආරම්භ කරන්න තීරණය කරනවා. මෙතනින් මේ සුපිරි මූවී එකත් අවසන් වෙනවා. අද මූවී එක ඔයාලා රස විඳා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් මේ වගේ සුපිරි මූවී එකකින් ආයෙත් හම්බ වෙමු.